ශ්‍රී ලංකාවේ මැතිවරණවලට ප්‍රකට ව්‍යාපාරිකයින් බොහෝ දෙනා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරනවා කියන එක රහසක් නම් නෙමෙයි. ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් පාලන මැතිවරණ මේ හැම එකකදීම විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයින් විසින් කෝටි ප්‍රකෝටි ගණන් මේ මැතිවරණ වෙනුවෙන්, දේශපාලන පක්ෂ වෙනුවෙන්, ඒ වගේම ඡන්ද ඉල්ලන්නන් වෙනුවෙන් වියදම් කරනවා. හැබැයි ඒ වියදම් කරන්නේ ඔබට මට මේ රටට තියෙන ආදරයකට නම් නෙමෙයි. ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට, පුළුල් කර ගැනීමට, එහෙමත් නැත්නම් රජයේ කොන්ත්‍රාත් ගන්න, බාර් ලයිසන් එකක් ගන්න, මොකක් හරි වැලි පර්මිට් එකක් ගන්න. ඉතින් ඔය වගේ දේවල් බලාපොරොත්තුෙන් තමයි මේ ව්‍යාපාරිකයන් මේ ඡන්ද වලට වියදම් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මේ අලුත්ම කතාබහක් ඇති වුණේ Tamanට ජාතික ලයිස්තුවෙන් മന്ത്രി ධූරයක් ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන රත්නසහල් අධිපතිගෙන් සමගි ජන බලවේගයේ විසින්, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂය විසින් මහමැතිවරණ සමයේදී කෝටි 50ක මුදලක් ලබාගත් බවට සැලවෙන පුවතක් සම්බන්ධයෙන්. කෙසේ නමුත් මේ කෝටි 50ට අදාළව පොරොන්දු වූ පරිදි රත්නසහල් මෝල් හිමි අධිපතිතුමාට ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් නම් හිමි වුණේ නැහැ. මොකද සමගි ජන බලවේගයට මහමැතිවරණ පරාජයෙන් පසුව විපක්ෂ ලෙස කටයුතු කිරීමේදී ජාතික ලයිස්තුවෙන් හිමි වුණේ മന്ത്രി ධූර 5ක් පමණක් වෙන නිසා. ඉතින් ඔබට මතක ඇති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මෙම ජාතික ලයිස්තු മന്ത്രി ධූර ලබා දීමට සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ විවිධ කතාබහන් රැස්වීම් පැවැත්වුණා දිවාරය නැතිව. ඉතින් කෙසේ හෝ රත්නසහල් මෝල් හිමි අධිපතිතුමාට නම් මේ ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් හිමි වුණේ නැහැ. ඉතින් මේ නිසාම මේන් කුපිත වෙච්ච රත්නසහල් මෝල් හිමි අධිපතිතුමා සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ කලහකාරී ලෙස හැසිරුණා කියලා පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුණා. මේ සමගි ජන බලවේගයේ මුදල් සහ පරිපාලන කටයුතු සිදු කරන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා කියන පුද්ගලයා. මේක ප්‍රසිද්ධ රහසක්. ඒ අනුව මෙම මුදල්ද ඔහුට ලබා දී තිබෙන බව තමයි පක්ෂ අභ්‍යන්තරයේ ආරංචි මාර්ගවලින් අපට කියා සිටින්නේ. නමුත් ලක්ෂ්මන් ෆොන්සේකාගෙන් එබව විමසීමේදී ඔහු ඒක තරයේ ප්‍රතික්ෂේප කර තියෙනවා. නමුත් Tamanට සිදු වුණා කියන මේ අසාධාරණය පිළිබඳව පසුගියදා මේ රත්නසහල් මෝල් අධිපතිතුමා මෙරට ප්‍රකට පෙළේ නීති විශාරදීන් හමු වෙලා මෙම සිදුවීමට අදාළව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව තමයි අපිට වාර්තා වෙන්නේ. එසේ වුවහොත් සමගි ජන බලවේගයේ දැවැන්ත පිපිරීමකටද හේතු වනු ඇත බව අපිට කියන්න පුළුවන්. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට දැන්ම අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.